අපි අද කතා කරන්නේ කිරිඳි පුහුල්ලල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල සුවිශේෂී කාර්යභාරයක් මේ ජන මෙහෙවරට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන වැදගත් තනතුරක් දරන නිලධාරිතුමියක් එක්ක මම හිතන්නේ ඊටම ඉවහල් වේවි මේ රාජ්‍ය සේවය තුල කිරිඳි පුහුල්ලල ප්‍රජාව වෙත මේ සුවිශේෂී මෙහෙවර ඉටු කිරීමේදී මෙතුමියගේ තනතුරත් එක්ක සිදුවන සේවාව. ඔබතුමිය සංවර්ධන සම්බන්ධීකාරකතුමිය විදියට ඔබතුමියට පැවරී තිබෙන විෂයානුගත විෂය ධාරාව සහ ඔබේ තනතුරත් එක්ක කොහොමද මේ විෂය අනුගත වෙන්නේ කියන කාරණේ පොඩ්ඩක් හඳුන්වලා දුන්නොත්. චන්දන මහත්තයා ආර්ථික සේවකයන් වශයෙන් අප කිරිඳි පුහුල්ලල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවට විශිෂ්ට සේවාවක් සපයනවා. ඉතින් ඒ අතරේ මගේ ප්‍රධාන රාජකාරිය වන චන්දන මහත්තයා ව්‍යාපාර නාම ලියාපදිංචි සම්බන්ධයෙන් සේවාවන් සැපයීමයි. ව්‍යාපාර නාම ලියාපදිංචි සම්බන්ධයෙන් වන සියලුම සේවාවන් සැපයීම තමයි මෙතුමියගේ කාර්යභාරය. අපි හිතනවා මේ සංවර්ධනය කරා රටගෙන යාමේදී ව්‍යාපාර නැත්නම් ව්‍යවසායකයන් සහ ව්‍යාපාර කිරීමට කැමැත්ත ඇති අයවලු සඳහා අත්තර සැපයීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් විදිහට සුවිශේෂී වගකීමක් සහ සුවිශේෂී කාර්යභාරයක් විදිහට සලකනවා. එතකොට ඔබතුමිය සංවර්ධන සම්බන්ධීකාරකතුමිය විදිහට ව්‍යාපාර නාම ලියාපදිංචි මොන වගේ ඉලක්ක කණ්ඩායමක්ද තෝරගන්නේ? චන්දන මහත්තයා ඇත්තටම මේ ව්‍යාපාර කිරීමට කැමැත්ත දක්වන ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන ඉන්න ව්‍යාපාර ඒ වගේ ජනතාව වෙනුවෙන් තමයි අපි සේවාවක් සපයන්නේ. ඔව් දිරියෙන් නැගී සිටින්න කැමැත්ත නැති ඒ වගේම තමන්ගේ ව්‍යවසායයන් තුළින් ව්‍යාපාරයන් තුළින් රටේ ජාතික ආදායමට ජාතික ආර්ථිකයට ඍජුවම දායකත්වයේ දක්වන ඉලක්ක කණ්ඩායමක් තමයි ඔබේ විෂයට අනුගත වෙන්නේ. එතකොට ඔබතුමියගෙන් සිදුවන මොන වගේ සේවාවක්ද ඔබ ඉටු කරන්නේ ප්‍රජාව වෙනුවෙන්? ඔව් චන්දන මහත්තයා අපි ඒක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි මුණ ගැසීමට එක එක ශේෂ්ඨවල ව්‍යාපාරිකයින් එනවා. ඉතින් අපි මුලින්ම එයාත් එක්ක කතා බහ කරනවා. අපි බලනවා එයාට අපෙන් ඉටු වෙච්ච සේවාවක් මොනවද කියලා. ඇත්තටම ගොඩක් අය අපි හමු වෙන්නේ Tamanගේ ව්‍යාපාර නාමය රෙජිස්ටර් කරගන්න. ඉතින් ඇත්තටම මුලින්ම ආවම අපේ අතට සුබදව කතා කරලා එයාලට කළ යුතු දේ කියලා අපි මුලින්ම එයාට දෙනවා පොඩි ඇප්ලිකේෂන් එකක්. ඒ ඇප්ලිකේෂන් එක අරගෙන ගිහිල්ලා එයා පුරවලා එයාලගේ හැඳුමුම් පදයි ව්‍යාපාර ස්ථානය ගැන පදිංචිය සනාථ කරන්න පුළුවන් ලිපියකුයි ඒවත් එක නැවත අපට බාර දෙනවා. ඉතින් බාර දුන්නාට පස්සේ අපේ ඉන්න ව්‍යාපාර නාම සම්බන්ධ ශේෂ්ඨ සම්බන්ධ විෂය නිලධාරීතුමිය. මම ඒ නිලධාරීන්ට එකට යොමු කරනවා. එතකොට ඒ නිලධාරීන්ට කරන්නේ විද්‍යුත්ගත මාර්ග ඔන්ලයින් සිස්ටම් එක හරහා ඔවුන්ගේ මේ විස්තර ඇතුළත් කරනවා. ඇතුළත් කරලා ඔන්ලයින් සිස්ටම් එක මගින් එයාට ඇදුමත ලබා දෙනවා. මම දන්න විදිහට මේ අන්තර්ජාලය තුළ ඔන්ලයින් නැත්නම් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී එම පද්ධතියට එක නමකින් එක ව්‍යාපාරයක් ඇතුළත් කරනවා. ඔව්. ඒ කියන්නේ ව්‍යාපාරේ කෙනෙකුට ගන්න එක නාමයයි. ඒක ගොඩක් අයට එක මෙහි නෙවෙයි. ලකුණු පළාතේ තුලම ඒ නාමය කෙනෙක් ලබාගෙන තියෙනවා නම් තවත් කෙනෙකුට ඒ නාමය ලබා ගන්න බැහැ. ඒකෝට තමන්ටම අනන්‍ය වූ ව්‍යාපාර නාමයක් එක්ක ව්‍යාපාර ලියාපදිංචි කිරීමට එන ප්‍රතිලාභය ඔබතුමිය හමු වෙලා ඒ ආයතන පත්‍රය අරගෙන ඊට පස්සේ පදිංචි සනාථ කිරීමේ ලේඛනත් එක්ක නැවත බාර දුන්නාන් පස්සේ මාර්ගගත පද්ධතියට ඇතුළත් කරලා එතුමාට ඔබතුමියට ව්‍යාපාර නාමය ඇප්ලිකේෂන් එක දෙනවා. ඊට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක අරගෙන ගිහිල්ලා ව්‍යාපාරික තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මිය හමු වීමට යනවා. එතෙන්ට ගිහිල්ලා එතුමියන්ටත් කියලා තම නිර්දේශය ලබා ගන්නවා. ඒක ඇවිල්ලා නැවත අපේ විෂය බල නිලධාරීන් වෙත ඒක යොමු කරනවා. එම් ප්‍රතිලාභය අර ආයතන පත්‍රය අරන්ගේ සම්පූර්ණ කරලා ග්‍රාම නිලධාරීතුමා ගෞතමියගේ නිර්දේශයත් එක්ක සියලු ලේඛන සම්පූර්ණ කරලා නැවත විෂය නිලධාරියට බාර දෙනවා. බාර දුන්නාට පස්සේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමහර ඇප්ලිකේෂන් අයදුම්පත් මට කෙලින්ම විෂය නිලධාරියට බාර දෙනවා. තවත් අයදුම්පත් වෙන අපිට වෙන වෙන නිර්දේශ ගන්න අවශ්‍ය දේවල්. ඒ කියන්නේ පොලිසියෙන්, ඒ කියන්නේ එන්වොයිස් කාර්යාලයෙන් අන්න ඒ වගේ වෙන වෙන ආයතන වලින් නිර්දේශ ගන්නවා නම් අපි මුලින්ම ඒ ආයතන වලට ඒ අයදුම්පත් යොමු කරනවා. ඔව් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට නැත්නම් අපි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් නිර්දේශ ගන්න මොන වගේ ව්‍යාපාර? ආහාර සම්බන්ධ ව්‍යාපාර. ආහාර සුරක්ෂිතතාවය හා සම්බන්ධ සියලු ව්‍යාපාර සඳහා මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිර්දේශය අවශ්‍යයි. පරිසර නිර්දේශය අවශ්‍ය වෙන මොන වගේ ව්‍යාපාර? සාමාන්‍ය ගරාජ් එකක්, ලොකු සර්විස් එකක්, සර්විස් සෙන්ටර්ස් වලට, ගරාජස් වලට පරිසරය සම්බන්ධ යම් සම්බන්ධතා තිබෙන ව්‍යාපාර වලට ගොඩකට බස් ව්‍යාපාර වගේ වෙනත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අවශ්‍ය
සඳහා පරිසර නිර්දේශය අවශ්‍යයි. එනම් පොලිසියේ ආරක්ෂක අංශවල නිර්දේශය අවශ්‍යයි. සාමාන්‍ය අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාරවලට ඒ වගේ තමයි සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක් වගේ පවත්වන ඒක නා පිළිබඳව විස්තර දැනගන්න ඕන. ආපන ශාලාවක් ඒ වගේ ආකාරයක වැලි බිස්නස් එකක් කරන අයගේ ඒ වගේ ආකාරයක සාමාන්‍ය අපි පොලිස් වාර්තාවක් ලබා ගන්නවා එයාලා පිළිබඳව. එහෙනම් දැන් එතකොට අපි මේ ව්‍යාපාර ඔය සියලු අංග සම්පූර්ණ විදියට ප්‍රතිලාභියා විසින් ලිපිලෙන් ලබා දුන්නාන් පස්සේ කොපමණ කාලයක් තුල ඔබට ලබා දෙන්න හැකියාව තිබෙනවද මේ ව්‍යාපාර නාමයට? ඒ කියන්නේ අපි යාලට දෙන්න පුළුවන්. ඔව්. සාමාන්‍ය අපේ කාර්යාලයට ලැබුණ ගමන් වෙනත් ආයතන නිර්දේශක යොමු නොවන ව්‍යාපාර නම් මම ඊට පහුවෙන්දාම යනවා. ඒ ව්‍යාපාරය බලන්න. මම ගිහිල්ලා ඒ ව්‍යාපාරේ කතා කරලා මේක ව්‍යාපාර නාමයක් අපිට සුදුසු අයෝපතක පරීක්ෂා කරලා ඊට පස්වෙන්දා මම නැවත විශේෂ නිලධාරියන්ගේ මගේ රිපෝට් එක යොමු කරනවා. ඉතින් සමහර වෙලාවට අපි එදිනම ලබා දෙනවා. ඒ කියන්නේ පුද්ගලයාට එන්න කියලා අදාළ සල්ලි දැදලා ඒක කරලා ඒ දිනේම අපි ව්‍යාපාර නාම සාධකේ ලබා දෙනවා. ඒක සමහරට අද ලැබුණ කෙනෙක්ට අපිට හෙට වගේ දිනයකට අපි ව්‍යාපාර නාම සාධකේ ලබා දෙනවා. ඔව්. එතකොට වෙනත් පාර්ශවවල වෙනත් ආයතන නිර්දේශ අවශ්‍ය නැති මේ ආයතනයේ පමණක් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පමණක් නිර්දේශ ලබා දී හැකි ව්‍යාපාර වලට දින දෙකක් වෙන කාල සීමාවක් තුළ ව්‍යාපාර නාම ලියාපදිංචි සිදු කරන්න පුළුවන්. වෙනත් බාහිර ආයතන සම්බන්ධ නිර්දේශ අවශ්‍ය ව්‍යාපාර වලට සතියක සහ එම ආයතන නිර්දේශ ලැබුණායින් පසු ඔබතුමී ශේෂ්ත්‍රයට කියලා ව්‍යාපාරය අධ්‍යක්ෂණය කරනවා සාකච්ඡා කරලා නිර්දේශයේ සුදුසු පරිදි ලබා දෙන්න ඔබතුමී. එහෙනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. කිරිඳ කුරුල්ලල කොට්ටාසය තුළ ඉන්න දිරිය නැගී සිටින්න කැමැති ව්‍යාපාර සහ ව්‍යවසායයන්ගේ නියුතු ප්‍රතිලාභයට ආරාධනා කරනවා. ඔබේ ව්‍යාපාර නාම ලියාපදිංචි කරගත්තාම ලැබෙන විශේෂ වාසි තිබෙනවා. ඔව් චන්ද්‍ර මහත්තයා. මෙහෙම මේ ව්‍යාපාර නාම සහතිකයක් කියලා අපි කියන්නේ ඇත්තටම අපි උපදේශයේ ලබන අපේ උපනයන සහතිකයක් හා සමාන දෙයක්. අපේ ව්‍යාපාරෙන්ට ව්‍යාපාර නාම සහතිකේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ චන්ද්‍ර මහත්තයා. ඇත්තට යාළුවන්ට ණයක් ගන්න අවශ්‍ය නම් බැංකුවකට ගියහම ඉස්සෙල්ලා මෙන්නට ව්‍යාපාර නාම සහතිකපත්. ඊපස්සේ යම්සි ආපදාවක් වුණ අවස්ථාවකදී යාළුවන්ට ආපදාවට අපි සහනකටයුතු සලකනකොට ඒ වගේ දේවල් ඇත්තට මුලින්ම අවශ්‍ය ව්‍යාපාර නාම සහතිකපත්. ඉතින් ඒ වගේම තව ඒකට නෛතික භාවයක් ලැබෙනවනේ. ව්‍යාපාරේ තමන්ගේ ව්‍යාපාරේ හොඳ නෛතික භාවයක් ලැබෙනවා මේ තුලින්. මම හිතන්නේ වැදගත්ම කාරණේ තමයි තමන්ගේ ස්වකීය ව්‍යාපාරයේ තමන්ට නෛතික බලයක් ලැබෙනවා. නෛතික වටිනාකමක් ලැබෙනවා. ඊට අමතරව සානුකූලී ණය ලබා ගැනීමට බැංකු සමග කටයුතු කිරීමේදී නේද එවැනි නීත්‍යානුකූල කටයුතු රාශියකට මේ ව්‍යාපාර නාම ලියාපදිංචි අර කෙනෙකුගේ උපදෙදී ලැබෙන උපැන්න සහතිකය හා සමාන ව්‍යාපාරයේ උපැන්න සහතිකය වෙනවා. ඊට අමතරව තවත් වාසියක්. දැන් සාමාන්‍ය පින්නට යන කෙනෙක්ට තමන්ගේ ගෙනීම කටයුතුට යන ළමයෙක්ගේ වත්කම් පෙන්වන්න එහෙම නැත්නම් ආයනන අපලක කටයුතු සඳහා ඇත්තටම ආයනන අපල පාලකගේ නිර්දේශ ලබා ගන්න ඒකට ඊට ඉස්සෙල්ලා යාළ ව්‍යාපාර නාම සහතිකයක් ලබා ගන්න. ඒ වගේ වාසිත් මේ තුලින්පත් වෙනවා. එහෙනම් අපි දන්නවා සුවිශේෂී වාසි සහ සුවිශේෂී අවස්ථා රාශියකින් ව්‍යාපාර නාම ලියාපදිංචි ඔබට ඉතාම පහසුවෙන් ඔබේම ආසන්නතම ප්‍රාදේශීය නායකම් කාර්යාලයට පැමිණලා ඕනෑම ඉතාම කෙටි කාලයක් තුළ තමන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කරලා ලිපිලේඛන ඉදිරිපත් කරලා ලබා ගැනීම හැකියාව තියෙනවා. කිරිඳ කුරුල්ලල ප්‍රාදේශීය නායකම් කාර්යාලයෙන් ඔබට සතියේ මහජන දිනය දවසට පැමිණියා මේ සියලු කාරණා මේ නිලධාරියන් මුලැසල ඔබේ අවශ්‍යතාවයට කරගන්නට හැකියාව තියෙනවා. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කටයුතු ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශය තුළ සංවර්ධන සම්බන්ධීකාරක තුමා පුතුමිය මුණ ගැහිලා ඔබේ ව්‍යාපාර නාම ලියාපදිංචි කර ඔබේ ව්‍යාපාරයට නෛතික උරුමය ලබා ගන්න ඒ සහතික ලබා ගන්න ඔබට ආරාධනා